හතු ඩෙවල් එකක්. මේ වගේ හොඳට හතු ටික අතින් කඩලා දාගන්න. වතුර පෙරලා මිරික ගත්ත හතු ටිකට කහ ගම් මිරිස් දාලා හොඳට මේ වගේ අනාගන්න. ඒ ටික ඇබ්සෝබ් වෙන්න හොඳට අනාගන්න. මෙන්න මේ විදිහට හොඳට අනාගත්ත හතු ටික පෑන් එකකට ඔයිල් ටික රත් වෙනකොට රම්පේ, කරපිංචා, කරාඹු නැටි, එනසල් ඒ වගේ ඔයාට තියෙන හොඳ ස්පයිසිස් ඒ වගේ දේවල් දාලා එතකොට සුදු ලුණු, වී ලුණු ටික රන්වන් පාට වෙනකම් බෙදගමු අපි. මෙන්න මේ විදිහට ඒ ටික රන්වන් පාට වෙනකොට අපි මිරිස් කුඩු ටිකක් 3-5 කුඩු ටිකක් එහෙම දාලා බෙදගමු. ඩෙවල් එකක් නේ ලස්සන පාටක් ගන්න අපි 3-5 මිරිස් ටික පොඩ්ඩක් ඒ ස්පයිසි දෙක හොඳට බෙද ගන්න ඕනේ. ඒ දෙකෙන් හොඳට පාටක් එනවා අපේ හතු ඩෙවල් එකට. හතු ඩෙවල් එක ගෑවුන තැනක කන්න පුළුවන් විදිහට බත් ටිකක් කන්න හොඳට හතු ඩෙවල් එක හදාගන්න. මෙන්න මේ වගේ මිරිසුයි 3-5යි ලස්සන කලර් එකක් එනකොට අපේ අර රන්වන් පාට වීගෙන එන සුදු ලුණුයි වී ලුණුයි ටික කලවම් කරලා අපි අර අනලා තියාගත්ත හතු ටික එකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ ටික හොඳට මික්ස් වුණාට පස්සේ වහලා ටිකක් අපි ඒක හොඳට ෆ්‍රයි වෙන්න දෙමු. හොඳට ෆ්‍රයි වෙලා එනවා. ඊට පස්සේ අපි හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් දාගන්නවා. ඊපස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්නවා. ඊපස්සේ ටිකක් වහලා තියලා හොඳට මික්ස් කරගත්තාම හොඳට කලර් එකක් එක්ක අපේ හතු ඩෙවල් එක රෙඩි. මේකේ පොඩ්ඩක් ග්‍රේවි ගතියක් තියෙනවා. මොකද තක්කාලි වල ඉස්මග ටික එහෙම එකතු වෙලා මේ වෙලාවට හොඳ ග්‍රේවි ගතියකුත් එක්ක තමයි තියෙන්නේ.